හරි ළමයි මේ ඔයාලට වීඩියෝ එක කරන ගමන් ඉතින් කරන්ට් එක ගියා එකපාරටම ඒක නිසා මම වීඩියෝ එක කට් කරලා ආපහු දැන් මේක අලුතෙන් ෂූට් කරන එකක් හොඳයි. දැන් ඔයාලට මම ඉස්සෙල්ලා කියලා දුන්නා. ඒ කියන්නේ මේ දැන් ඔයාලා කලින් බලන වීඩියෝ එකේ මම ඔයාලට කියලා දීලා තියෙනවා මුලින්ම කොහොමද දශමයේ සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවක් කරන්න කියලා. ඊළඟට කියලා දුන්නා ද්විමය සංඛ්‍යාවක් කොහොමද දශමයේ සංඛ්‍යාවක් කරන්න කියලා. දශමයේ සංඛ්‍යාව කියන්නේ අපි සාමාන්‍යයෙන් ලියන සංඛ්‍යානේ. ඒක කොහොමද ද්විමය කරන්නේ? දෙකෙන් බෙදාගෙන ගිහිල්ලා එක වෙනකම් බෙදලා එකේ සිට අර පටන් ගත්ත ඉතුරු වෙච්ච තැනට වෙනකම් ඉලක්කම් ටික ගෙනියනවා. ඒ විදිහට තමයි දශමය එකක් ද්විමය වෙන්නේ. ද්විමය අගයක් කොහොමද දශමය කරන්නේ? උදාහරණයක් මේ බලන්නකෝ. මේක තමයි ලේසිම ක්‍රමය. හරිද? මෙන්න මෙහෙම. ඔයාලට දෙනවා 1.1.1 පාදය 2 කියලා. හරිද? මෙයාව කොහොමද ඔයා ද්විමය සංඛ්‍යාව මේ ද්විමය සංඛ්‍යාවනේ මේක කොහොමද දශමය සංඛ්‍යාවක් විදිහට ලියන්නේ? මුලින්ම ඈඩ් කරගන්න 1.1.1. දැන් මීට අදාළ ගණන් ටික ලියන්න. මම ඔයාලට ඉස්සෙල්ලා ලියන්න කිව්වේ 2.2 2 3 2 4 කියලා. දැන් එහෙම ඕනේ නැහැ. දැන් ඔයා දන්නවනේ 2 කියන්නේ 1යි. 2 කියන්නේ 2යි. 2 කියන්නේ 4යි. 2 3 කියන්නේ 8යි. 2 4 කියන්නේ 16යි. මේ ටික ඔයා දන්නවනේ දැන් 1 2 4 8 16 32 64 ඔය විදිහට ඉස්සරහට යන්න දන්නවනේ දැන් හරි එහෙනම් දැන් මෙන්න මේගොල්ලොම ගුණ කරන්න තියෙන්නේ හරි දැන් ගුණ කරලා ලියන්න තියෙන්නේ 1 වරක් 16 එකතු කිරීම 1 වරක් 8 එකතු කිරීම බිංදුව වරක් 4 ඕනේ නැහැ. ඉතින් බිංදුව වරක් 4 නේ. බිංදුව කාත් එක්ක ගුණ කරත් උත්තරේ බිංදුවයිනේ. 1 වරක් 2 1 වරක් 1. දැන් උත්තරේ ගමු අපි. හරිද? 1 වරක් 16 16යි. 1 වරක් 8 8යි. 1 වරක් 2 2යි. 1 වරක් 1 1යි. 16යි 8යි 24යි 24යි 2යි 26යි මේ 1යි 27යි උත්තරේ 27යි පාදය 10යි හරිද ඕක තමයි සරලම විදිහ ඔයාලට මේ ගුණ කිරීමේ පියවරත් අයින් කරලා ටක් ගාලා හදා ගන්න ඕන නම් මේ පියවරත් හරන්න පුළුවන් 1 වරක් 16 16යි 1 වරක් 8 8යි 1 වරක් 2 2යි 1 වරක් 1 1යි ටක් ගාලා කියන්නේ මේ පියවරත් නැතුව කෙලින්ම උත්තරේ ටක් ගාලා ඉක්මනින් ගන්න පුළුවන් මේක ලියන්න පුළුවන් කෙලින්ම හරිද විභාගෙදී එහෙම කරන්න එපා හැබැයි විභාගෙදී මේ ඔක්කොම ලියන්න මම කියනවා අර උත්තරේ හරි උත්තරේ බලා ගන්න උවමනාවක් තියෙනවා නම් ටක් ගාලා ගානක් හදනකොට එතකොට මේ පියවරවල හැම එකක්ම ලියන්න ඕනේ නැහැ හරිද ඔයාට අවබෝධය හැදෙනකොට ඔයාට එක එක කෙටිටම අහු වෙනවා හරිද මේ මම කියලා දුන්නට වඩා වෙනස් ක්‍රමයකින් ඔයා පස්සේ ගාන හදන්න පුළුවන් මේ ආශ්‍රිතවම මීට වඩා ටිකක් වෙනස් විදියකින් ගාන හදන්න පුළුවන් ඔයාට මොකද ඒ කියන්නේ මේක මේ විදිහටම වෙන්න ඕනේ කියලා නෑ හරිද අර මේක තාර්කික විෂයක්නේ න්‍යායාත්මක බවට වඩා තාර්කික බව තියෙන. ඒතකොට ආට තර්ක කරලා ආගේ විදිහකට මේක කරන්න පුළුවන්. දැන් මේක මේ මොකද්ද? කාටවත් කියන්න බෑ. ඇයි බිංදුව වරක් 4 ලියන්නේ නැත්තේ මෙතන? ඉතින් ඔයාලට කියන්න පුළුවන් බිංදුව වරක් 4 කියන්නේ බිංදුවයිනේ. බිංදුවට අගයක් නැහැනේ. ඉතින් මේක මෙතන ලිව්වට මේ ලිව්වට වැඩක් නැහැ. ලිව්වේ නැතත් ප්‍රශ්නයක් නැහැ. ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. බිංදුව කියන අගයක් නැති එකක්නේ. ඉතින් අගයක් නැති එකක් නොලිය හිටිය කියලා ප්‍රශ්නයක් නැහැ. කවුරුහරි කියනවා නම් අනිවාර්යෙන් බිංදුව වරක් 4ක් මෙතන මේ විදිහට තියෙන්න ඕන කියලා. එහෙම නැහැ. ඒ නිසා තර්ක කරන්න පුළුවන්. තාර්කිකව තර්ක කරලා මේ නිවැරදි කියලා කියන්න පුළුවන් නම් ඒක කරන්න මේ කියන්නේ ඒ විතරමේට කරා කියලා ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි. දැන් අපි මේ පියවරවල දෙක ඉවරයි. කියන්නේ පළවෙනි අනුමාතෘකාවත් හරි දෙවෙනි අනුමාතෘකාවත් දැන් හරි. දැන් අන්තිම එක. ඒක තමයි ද්විමය සංඛ්‍යා එකතු කිරීම සහ ද්විමය සංඛ්‍යා අඩු කිරීම. හරි අපි බලමු දැන්. හරි. හරි. ගන්නම් ද්විමය සංඛ්‍යා එකතු කරන්න. මුලින් ලේසි එකක් ගන්න. 1.1 මේක බලමු අපි 1.1 හරිද මේ දෙකේම පාදය 2 හරිද
මෙතන අපි කරන්න යන්නේ ද්විමය සංඛ්‍යා එකතු කිරීමක්. මේ බලන්න කොහොමද කරන්නේ කියලා හරි සරලයි. 1.1 මේ එකට කවුරුත් නැහැ. එයත් මෙහෙම පාදය 2යි. එච්චරයි. මේක හරිද කියලා බලන්න විදියක් කියලා දෙන්නද? මේ ආපු උත්තරේ හරිද කියලා බලන්න විදියක් කියලා දෙන්නද? මෙන්න මෙහෙමයි බලන්නේ. මේ බලන්න. ඉස්සෙල්ලා මම ඔයාට කිව්වා මේ ද්විමය සංඛ්‍යාවක් කොහොමද දශමය සංඛ්‍යාවක් කරගන්නේ කියලා. කොහොමද කරගන්නේ ඇත්තටම? මෙයා 1, මෙයා 2, මෙයා 4, මෙයා 8. මෙයා 1, මෙයා 2, මෙයා 4, මෙතන හිටියනම් එයා 8, මෙතන තව කෙනෙක් හිටියනම් එයා 16. ඔහොමනේ යන්නේ. හරි. දැන් ඔන්න ඔය අගයන් තමයි මෙයාලට අයිති අගයන්. දැන් බලන්න. මෙතන එකක් ඉන්නවා, මෙතන එකක් ඉන්නවා, මෙතන එකක් ඉන්නවා. බිංදුව තියෙන තැන් වලට වටිනාකමක් නැහැ. එහෙනම් මෙතන 8යි, මෙතන 2යි 10යි, මෙතන 1යි 11යි. මේ 1.1 කියන එකේ වටිනාකම දශමය වලින් නම් 8යි 2යි 10යි මේ 1යි 11යි වටිනාකම. හරිද? පාදය 10යි. ඊළඟට මෙතන මෙයා බිංදුවයි මෙයා බිංදුවයි දෙන්නාට වටිනාකමක් නැහැ. 4ට විතරයි වටිනාකමක් තියෙන්නේ. එයා 4ද. හරිද? දැන් මේකේ එකතුව උත්තරේ 15යිනේ. උත්තරේ 15යි. හරිද? උත්තරේ 15යි. එතකොට මෙන්න මෙතන උත්තරේ 15 වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන තියෙන එකේ අගය මේ තියෙන ද්විමය සංඛ්‍යාව දශමය සංඛ්‍යාවක් කරාම ඒකේ උත්තරේ වෙන්නේ 11. මෙතන තියෙන ද්විමය සංඛ්‍යාව දශමය සංඛ්‍යාවක් කරාම ඒකේ උත්තරේ වෙන්නේ 4. එතකොට ඒ දශමය සංඛ්‍යා දෙක එකතු කරාම ආපු උත්තරේ 15. එහෙනම් මෙන්න මෙයාවත් මෙන්න මේ ඉන්න ද්විමය සංඛ්‍යාවත් දශමය සංඛ්‍යාවක් කරාම 15 වෙන්න ඕන. ඇයි මේ දෙන්නගේ එකතුවනේ මේ තියෙන්නේ. හරිද? එහෙනම් මේ දෙන්නගේ එකතුවට මෙයා සමාන වෙන්න එපේ. අපි බලමු හරිද කියලා. 15 වෙනවද කියලා. මෙතන 1යි, මෙතන 2යි, මෙතන 4යි, මෙතන 8යි. බලන්න මේ හැම එකකම එක තියෙනවනේ. එහෙනම් මේ හැම එකටම වටිනාකමක් තියෙනවා. හරිද? 8යි 4යි 12යි, 12යි 2යි 14යි, මෙතන 1යි උත්තරේ කීයද? 15යි. වැඩි හරි නේද එහෙනම්? අන්න එහෙමයි හරිද කියලා බලාගන්න. හරිද? ඒ කියන්නේ මේක මෙහෙම අහන්නේ නැහැ කොයිම වෙලාවකවත්. මම කියන්නේ වාට විභාගෙදි මෙහෙම දශමයේ සංඛ්‍යාවක් එකතු කිරීමක් කරන්න තිබිලා වාට සැකයි නම් මේ ගාන හැදුවා හරිද කියලා මේ විදිහට අගයන් දාගෙන ඒ වෙලාවෙම මේ තියෙන ද්විමය සංඛ්‍යාව දශමය සංඛ්‍යාවක් කරලා මෙතන තියෙන ද්විමය සංඛ්‍යාව දශමය සංඛ්‍යාවක් කරලා ඒ දශමය සංඛ්‍යා දෙකේ එකතුව අරගෙන ඒ එකතුව අරගෙන ඔයා මේ ටික එකතු කරලා ගත්ත උත්තරේ තියෙන්නේ. අන්න ඒකක් පෙරලලා බලන්න දශමය සංඛ්‍යාවකට එන උත්තර දෙක සමානද කියලා. මේ දෙන්න සමානයිද කියලා බලන්න. හරිද? මම තව එකක් කරලා පෙන්නන්නම් එතකොට ඔයාලට තේරෙයි. දැන් මේක තේරුනේ නැත්තම් කාට හරි මම දන්නවා සමහර ළමයි ඉන්නවා අර ගොඩක් දුර්වල මට්ටම් වල ඉන්න ළමයින්ට සමහරුන්ට මෙහෙම එකපාරට කිව්වට තේරෙන්නේ නැහැ. අපි තව එකක් බලමු. එතකොට ඔයාලට තේරුම් ගියාවේ. මේ බලන්න. මේක මම මකලා ලියන්න. මේක මකලා අනිත් ගානට යන්න. මේ බලන්නකෝ. 1.1 මේක තියෙන එකතු කරන්න. ඔන්න බලන්න හොඳේ. 1.1 උත්තරේ කීයද? 1.1 උත්තරේ 2යිනේ. හැබැයි හොඳට මතක තියාගන්න ඔයාට මේ දෙන්නෙක්ගේ එකතුව ලියන තැන තියෙන දැන් මේ එකතු කරන්නේ දෙකේ පාදයේ අගයන්නේ. එතකොට ලියන්න පුළුවන් උපරිම අගය තමයි 1. එකට වඩා ලොකු ඉලක්කමක් ලියවෙන්න බෑ. හරිද? හැබැයි මේ වෙලාවේ 1.1 කියලා උත්තරයක් එනවනේ. එහෙම වුණාම කරන්නේ අපි ඒ උත්තරේ එහා පැත්තට ගිහින් දෙනවා. ඒ ආපු 2 කියන එක්කෙනාව යවනවා මේ පැත්තට. මෙහෙදි එයා 2ක් වුණාට ඒ 2 මේ පැත්තට යවනකොට එයා එකක් වෙලා තමයි යන්නේ.
ඒ කියන්නේ මේ පැත්තේදී දෙකේ අගය මේ පැත්තට යනකොට එකක් වෙනවා. හරිද? දැන් මේ දෙන්නගේ එකතුව 2නේ. හැබැයි අපි ලියන්නේ බිංදුවයි එකක් මෙහෙට දෙනවා. තේරුණාද වැඩි? එකක් මෙහෙට දෙනවා. දැන් මේ එකයි උත්තරෙත් 2යි. හැබැයි අපි ලියන්නේ බිංදුව. බිංදුවක් ලියලා එකක් මේ පැත්තට දෙනවා. ආයෙත් මේ එකයි උත්තරේ කීයද? 2යි. හැබැයි 2 ලියන්න පුළුවන්ද? බෑ. මොකද කරන්නේ? බිංදුව ලියනවා අනිත් පැත්තට කවුද යන්නේ? 2 යනවා අනිත් පැත්තට. ඒ කියන්නේ මොකක් වෙලාද යන්නේ? 1 බවටපත් වෙලා යන්නේ. එතකොට ඔන්න 1. මෙන්න මාර වැඩක් වෙනවා. මේ බලන්න. 1 2 3යි. දැන් 3ක් ඇවිල්ලා. දැන් මොකද කරන්නේ? මේව 3ක් ආවම මොකද කරන්නේ? මෙහෙම 3ක් ආවම කරන්නේ ඔන්න බලන්න. අපිට එහා පැත්තට ගෙනියන්න පුළුවන් කීයද? එහා පැත්තට ගෙනියන්න පුළුවන් උපරිම 2යි ගෙනියන්න පුළුවන්. එහෙනම් අපි එහා පැත්තට 2ක් දෙන බලාපොරොත්තුවෙන් මෙතනින් කීයක් තියනවද? මෙතනින් 1ක් තියෙනවා. අනිත් 2 එහා පැත්තට ගෙනියනවා. ඒ 2 එහා පැත්තට යනකොට කවුරු වෙලාද යන්නේ? 1ක් වෙලා යන්නේ. එහෙනම් ඒ 1 මෙතනින් නිකන් ලියන මේ පැත්තට කවුරුත් නැහැ මෙතන. පාදය 2. පැහැදිලිද? මේක පැහැදිලි වුණේ නැත්නම් මම ආපහු වතාවක් කියලා දෙනවා. ඒකම මෙතන. මේ පෑනින් ආපහු කියලා දෙනවා. 1.1 පාදය 2. 1.1 පාදය 2. හරි ඔන්න බලන්න. 1 උත්තරේ 2යි. හැබැයි 2 ලියන්න බෑ මෙතන. මෙතන උඩරිම ලියන්න පුළුවන් බිංදුව හෝ 1. හරිද? දැන් බිංදුවවත් එකවත් නෙවෙයි 1 2නේ උත්තරේ. 2 ලියන්නේ නැහැ. 2 දෙනවා එහා පැත්තට. 2ක් එහා පැත්තට දෙනවා කියන්නේ මෙහෙට කවුරුත් නැහැ. මේ සම්පූර්ණ දෙකම මේ පැත්තට දෙනවා. හරිද? ඒතකොට මෙතන බිංදුවයිනේ. මේ පැත්තේ ලියන්න තිබිච්ච දෙකේ ඉලක්කම මෙහෙටනේ දෙන්නේ. ඒ දෙනකොට මේ පැත්තට ඒ දෙකේ ඉලක්කම යනකොට යන්නේ එකක් වෙලා. වටිනාකම 1යි. හරිද? රයිට්. දැන් මොකද වෙන්නේ ආපහු? මේ 1 ගිය දාපහු 2යි. හැබැයි ලියන්නේ බිංදුව මෙහෙට එකක් යනවා. ආයෙත් මේ 1 ගියද 2යි. හැබැයි 2 ලියන්න බෑනේ. එහෙනම් සම්පූර්ණ දෙක මෙහා පැත්තට යවනවා මෙතනට බිංදුව. සම්පූර්ණ දෙකම මෙහි පැත්තට යනකොට යන්නේ මොකක් වෙලාද? එකක් වෙලා. අන්න. දැන් 1 මේ 1 2යි 2 මේ 1 3යි. දැන් 3ක් ලියද හැකිද මෙතන? බෑ. 2ක් ලියන්න පුළුවන්ද මෙතන? බෑ. එහෙනම් ලියන්නේ කීයක්ද? 1යි ලියන්නේ. දැන් 1ක් ලිව්වා. කීයක් ලියන්න බැරි වුණාද? 2ක් ලියන්න බැරි වුණා. එහෙනම් මේ දෙකට මොකද කරන්නේ? ඒ දෙක දෙනවා එහා පැත්තට. ඒ දෙක එහා පැත්තට දෙනකොට එයා යන්නේ කීය වෙලාද? එකක් වෙලා එයා යන්නේ. ඒ එක යවනවා මේ පැත්තට මේ පැත්ත කියන කවුරුත් නැහැ නේද? එයා ලියන මෙතන. පාදය 2යි. දැන් නම් තීරුණා වෙන්නම ඕන. හරිද? දැන් මම අර විදිහට කරලා පෙන්නන්න. ඒ කියන්නේ මම අර රුටින් අගයන් දාලා කරලා පෙන්නුවේ. මේ බලන්න. මෙන්න මෙහෙමයි. හරිද? මෙන්න මෙහෙමයි වැඩි වෙන්නේ. මේ බලන්න. හොඳට බලාගෙන ඉන්න. හොඳ? දැන් ඔයාලට තියෙන්නේ 1.1 කියන දෙන්නව එකතු කරාම මෙන්න මෙයා විත් තියෙනවා හරිද කියලා බලන්නනේ. මෙන්න මෙහෙම කරන්න. මෙන්න මේ අගය දශමය අගයක් කරන්නේ කොහොමද? මෙයාට දාලා අගය 1යි. මෙයාට දාලා එක්කෙනා 2යි. මෙයාට දාලා 4යි. මෙයාට දාලා 8යි. අපි ඉස්සෙල්ලා කරේනේ. ඉස්සෙල්ලා මේ වගේ ඒවා දුන්නාම මේ කියන්නේ මේක ද්විමය සංඛ්‍යාවන්නේ. ද්විමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් කරන්න කියලා මම මොකද්ද ඔයාලට කිව්වේ? මේ අගය ඒ කියන්නේ 1.1 පාදය 2 ඔයාට දෙනවා මම මොකක් කරන්න කියලාද? මේක දශමයේ සංඛ්‍යාවක් කරන්න කියලා. එතකොට මම මොකද කරන්නේ? මේක ඈඩ් කරලා ලියනවා. 1.1 ඊට පස්සේ ඔකට දාලා ලියනවා කියන්නේ. දෙකේ බිංදුවෙනි බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය කියලා. ඊට පස්සේ ඔකට දාලා කියන්නේ ලියනවා. දෙකේ තුන්වෙනි බලය 8යි, දෙකේ දෙවෙනි බලය 4යි, දෙකේ පළවෙනි බලය 2යි, දෙකේ බිංදුවෙනි බලය 1යි. ඔය විදිහට ලියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේගොල්ලෝ ගුණ කරනවා. ගුණ කරලා 1 වරක් 8 8යි. බිංදුව වරක් 4 ඒක වඩන්නේ කියලා අතාරිනවා. 1 වරක් 2 2යි. 1 වරක් 1 1යි. 8යි 2යි 10යි 1යි 11යි. පාදය 10යි. අන්න ඒ විදිහට කන්වර්ට් කරේ. ඒ වැඩේම තමයි මම මෙතන එකපාර කරන්න යන්නේ. 1 2 4 8.
මෙතන 1 2 4 8 හරිද මෙතන 1 2 4 8 16 තව දීපොත් 32 64 ඔහම යනවා දැන් ආගයන් ආදේශ කරන්නකෝ මෙතන උත්තරේ එනවා 8යි මේ එකේ තියෙන විතරයි එකතු කරන්න පුළුවන් හොඳේ මේ බිඳුව තියෙනව ගණන් ගන්න නැහැ එකේ ඉලක්කම් තියෙනව විතරයි එකතු කරන්නේ 8යි 2යි 10යි මෙතන 1යි 11යි 10 පාදේ හොඳේ මෙතන 8යි 4යි 12යි මෙතන 1යි 13යි මෙතන තියෙන්නේ 16යි 8යි 24යි 24යි මෙතන 1යි 25යි දැන් බලන්න ආපු උත්තරේ හරිද කියලා 11යි 13යි 25යිද 11යි 13යි 25යිද එහෙනම් මේ අපි ගන්න හැදුවා හරි කියන්නේ මේ ද්විමේය සංඛ්‍යා දෙකේ එකතුවට ආපු ද්විමේය සංඛ්‍යාව තියෙන්නේ අන්න ඒකට අදාළ දශමය සංඛ්‍යාව මේ දෙන්නට අදාළ දශමය සංඛ්‍යා දෙකේ එකතුවට සමානයි නම් අපි ගන්න හැදුවා හරි හරිද ගන්න හරිද කියලා බලන්න හැටි මේක ටිකක් අර මේ සංකීර්ණය වගේ හිතෙනවත් දන්නේ මේ උදව්වක් වෙන්න කියලා කරන වැඩේ සංකීර්ණ වෙලා ඔයගොල්ලෝ වැඩි අවුල් කරගත්තොත් තමයි වැඩි. කියන්නේ මේ මට්ටම මං හිතන්නේ නැහැ 9 වසර ළමයෙකුට සංකීර්ණයි කියලා ඇත්තටම මීට වඩා හුඟක් අමාරු පාඩම් තියෙනවා. හරිද? කොහොම වුණත් මේක මම ඔයාලට පහසුවක් වෙන්න තමයි මේ මට්ටමේ උගන්වන්නේ. හරිද? ඒ කියන්නේ මීට වඩා සරල ගණන් සහ ඔයාලගේ මට්ටම අහන ගමන්නේ මම මේ ක්ලාස් එකේදී ගණන් ටික හදන්නේ. එතකොට මේක ඔයාලට නැවත නැවත බලන්න පුළුවන් නිසා සහ මේක ගැන ඔයාලට යෝජනා සහ චෝදනා තියනවා නම් කරන්නත් පුළුවන් නිසා මම සමහර ගණන් වල අර සම්ප්‍රදායෙන් බැහැර වෙලා මෙන්න මේ විදිහට කරන්න පුළුවන් කියලා දෙනවා. හරිද? මේක මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඔයා මගෙන් අහන්න. ඔයාට නොතේරුණු තැනක් තියෙනවා නම් ඔයා මගෙන් අහන්න. හැබැයි ඔයා ටිකක් කල්පනාවෙන් උනන්දුවෙන් උමනාවෙන් මේක බැලුවොත් මම හිතනවා නොතේරුම් වෙන එකක් නෑ. අනිවාර්යෙන් පළවෙනි වතාවේ නොතේරුණත් දෙවෙනි වතාවේ මේක බලනකොට තේරෙවි. සහ ඔයා මේ වීඩියෝ ටික බලලා ක්ලාස් එකට එනකොට ඔයා හිතුවට ඒ කියන්නේ මට තේරුණේ නෑනේ මට අමාරුයිනේ මගේ ඔළුවේ මේක නැහැනේ කියලා නෑ. ඔයාගේ ඔළුවේ මොන හරි අරන් එන්නේ. හිතන්න ගිය සතියේ ක්ලාස් එකට ළමෙක් ආවේ නෑ කියලා. එතකොට එයා ඇවිල්ලා මේ දැන් 1.0යි කියලා අපි ලියනවනේ දැන් මෙතන. නේ 1.0යි කියලා අපි ලියන්නේ. එයා බලයි 1.2 කියලා මෙතන ලිව්වේ නැත්තේ ඇයි? වැඩේ වැරදිනේ. මෙයා ගණන් කියනවා වැරදිනේ කියලා. හිතෙන්න පුළුවන්. ගිය සතිය ආපු නැති ළමයෙකුට. හැබැයි මේ පාඩම මේ පැය භාගේ හරි මේ ටික වෙලාව අහන් ඉඳපු ළමයෙකුට ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. ඒතකොට එයා දන්නවා මේ මොකද්ද මේ උනේ සිද්ධිය කියලා. හරිද? පාඩම ගැන දල අවබෝධයක් හරි ළමයාගේ ඔළුවේ රැඳෙනවා මේක බලන එක තුලින්. ඒතකොට සම්පූර්ණ පාඩම අවබෝධ වෙන්න ඕන කියලා එකක් නැහැ. ලයිව් ක්ලාස් එකේදී ඔයාට උගන්වන හැම ගානක්ම තේරෙන්න තමයි මම කියලා දෙන්නේ. ඒ හැම ක්‍රමයක්ම ඔයාට තේරෙන්න තමයි මම කියලා දෙන්නේ. ඔයාට ගිය සතියේත් මතක ඇති පාඩම කරන අතරතුරේ මම මේ හැම ගානක් ගානෙම ළමයින්ගෙන් ඇහුවා ඔයාට පාඩම තේරුණාද? ඔයාට පාඩම තේරුණාද? තේරුණේ නැද්ද? තේරුණේ නැත්තේ කොතනද? ඊට පස්සේ මම ආපහු කියලා දුන්නා. ඒ ආපහු කියලා තේරුණේ නැති වුණොත් මම ආපහු කියලා දුන්නා. ඒ විදිහට කරානේ පන්තියේ එක ළමයෙක්වත් අතහැරලා වැඩ කරේ නැහැ. මම දැනුවත් කිසිම ළමයෙක්ව මම එහෙම අතහැරලා වැඩ කරේ නැහැ. හැම ළමයෙක්වම බලලා හැමෝගෙම chat එක කියවලා එහෙමයි මම වැඩේ කරේ. එතකොට මේක කරන්නේ අමතර වැඩක් විදිහට. මේ වගේ ක්ලාස් එක නෙවෙයි මේක මම ඔයාට කරන උදව්වක් විදිහට. ඔයාට අර පාඩම ටිකක් මතක් කරගන්න. ඊට පස්සේ දැන් ක්ලාස් එක හිතන්නකෝ දැන් අපි ද්විමේය සංඛ්‍යා ඉවර කරලා ඉස්සරහට භාග පාඩම කරනවා. ඔහොම පාඩම් ටික කරගෙන යනවානේ. පාඩම් ටික කරගෙන යනකොට ඔන්න ටික දුරක් යද්දි ඔයාට මතක නැහැ දැන් ද්විමේය සංඛ්‍යා කියන්නේ මොකද්ද? ඒක කොහොමද වෙන්නේ? ඔළුවේ නැහැ. එතකොට ඔයාට වැඩි වෙලාවක් නැහැ. පැයක් වගේ වෙලාවක් තියෙන්නේ. වීඩියෝ එක බලුවා. අන්න වැඩේ මතක් කරගත්තා. හරිද? සංඛ්‍යා රටාවලටත් මම ඔහොම එකක් හදලා දෙනවා. හරිද? එතකොට මේ විදිහට වැඩ ටික කරගෙන යනකොට අවුලක් වෙන්නේ නැහැ. ඔයා අවුලක් වුණොත් ඉතින් බය නැතුව මට කතා කරන්න. මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මේ නැත්තම් උදව්වක් විදිහට කරන වැඩේ ඔයාට නිකන් වැඩේ සංකීර්ණයි කියලා හිතලා වැඩේ අතහැරලා දාවිත් දන්නේ නැහැ. මට එහෙම හිතුණා මම ඒකයි මේ කිව්වේ. හරිද? කිසිසේත්ම බයක් තියාගන්න එපා. ඔයා හිතනවා වගේ මාර අමාරු මාර සංකීර්ණ විෂයක් නෙමෙයි මේ ගණිතය කියන්නේ. මේක ඇත්තටම අමාරු නෑ. අමාරු නම් මම එහෙනම් කියනවා මේ ගණන් කියන්නේ මාර අමාරු වැඩක්. එහෙනම් මම උගන්නන එකනේ ඉතින් මට හොඳයි නෑ අමාරු කියලා කියනවා නම් එතකොට ඔයා හිතනවානේ අම්මා මාර පොර මෙයා කියලා. නෑ එහෙම එකක් නෑ. මේක හුඟක් අමාරු විෂයක් නෙවෙයි. මේක අමාරු කරගෙන තියෙනවා. ඒ අමාරු කරගෙන තියෙනවා ඔයා ඉගෙන ගන්න විදිහත් එක්ක. හරිද?
මොකක් ළමයිගේ කියන්නේ කලින් අවුරුදු වල ලකුණු ගොඩක් අඩුයි. ඒ ලකුණු මේ අඩු වෙලා තියෙනවා ඇත්තේ බොහෝ දුරට එයාලා ඉගෙන ගත්ත විදිහත් එක්ක මම චෝදනා කරන්නේ නැහැ උගන්නපු අයට. නමුත් එහෙම වෙලා ඇත්තේ ඉතින් ඔයා දන්නවනේ ඒකට හේතුව මොකක්ද කියලා. ඔයාගේ උනන්දුව තියෙන්නත් ඕන හැබැයි හොඳේ. ඔයා මහන්සි වෙන්නේ නැතුව, ඔයා උනන්දු වෙන්නේ නැතුව, ඔයාගේ කැපකිරීම නැතුව, ඔයා වැඩ කරන්නේ නැතුව මේක තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ නිසා ඔයාගේ මහන්සි අනිවාර්යෙන් දෙන්න මේකට. මේ එතකොට අපි මේ කරන වැඩ ප්‍රමාණය හොඳටම සෑහීමකටපත් වෙන්න පුළුවන්.